සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යන්න. හරි යාළුවනේ, ඔයාලා බලනවා ඇති නේද මොකද්ද මේ දොරක් උඩ දදා මම කරන්න කියලා. ඔන්න මගේ යාළුවත් ඇවිල්ලා ඉන්නවා ළඟට බලා මොකද කරන්න කියලා. දැක්කද අයිනේ. ඉතින් මේ අපි මේ කරන්නේ මේක දැන් විශේෂයෙන් තව එකක් කියන්න ඕන. මේක මේ ඇල්ටෝ වලට විතරක් විශේෂ දෙයක් නෙමෙයි. මේ ඩිකි ඩෝ එකේ තියෙන සොකැප් සෝබර් ගැන තමයි මම මේ කතා කරන්නේ. ගොඩාක් වෙලාවට මේ ඔය ඇල්ටෝ මරුටි වල තමයි විශේෂයෙන්ම මේවල හරි ඉක්මනට සොකැප් සෝබර් සවුත් වෙනවා. ඉතින් ඒ සවුත් වුණාම අපි කරන්නේ මේ දෙක අරන් දානවා. ආයෙ ටික කාලයක් යනවා. හැමතිස්සෙම පාවිච්චි කරන්නේ නැහැ. ඉඳලා හිටලා උස්සන වෙලාවට ඔන්න වැඩ කරන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. හරි. අපි මේක පොඩ්ඩක් වියදම 150ක් අඩුවෙන් කරගන්න විදියක් ගැන තමයි මම අද කතා කරන්නේ. මේකත් සාර්ථකයි, වරදක් නෑ. මොකද අපි මේට කලින් මේ වගේ දේවල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ තියෙන මේ සොකට් සෝබර් එක ගලවන විදිය. ඔය ලොක් එක පන්නන විදිය තමයි දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ. හොඳට පැහැදිලිව බලා ගන්න. මේ තියෙන මෙතන තියෙන පොඩි තහඩු පටියක් වගේ එකක් තියෙන. ඒක චූටින් මේ ප්ලැට් නියනක් දාලා පොඩ්ඩක් පිටිපස්සට ඇදපුවාම ඔතනින් ඔය ලොක් එක පයින්නවා. බලන්නකො හරි ලේසි එක ගලවන්න. හැබැයි ඔක ගලවන්න කලින් මතක තියලම මේ දොරට අඩයක් හරි තියන්න, නැත්නම් කාට හරි කියන්න හරියට අල්ලන් ඉන්න කියලා. මොකද නැත්නම් ඔලුවට වැටේව ගලවනහම. දැන් අපි ඊට පස්සේ බලන්න ඕන මේ සොකට් සෝබර් දෙකෙන් කොයි සොකට් සෝබර් එකද ටිකක් හරි හොඳට තියෙන්නේ කියලා. මේ දෙක අතරින් බලපුවම අපිට ඒක තේරෙනවා. මොකද මේ සොකට් සෝබර් එක වැඩ කරන්නේ තල්ලු කරන පැත්තට. මේ හැමතිස්සෙම යා තල්ලු වෙලා එළියට තල්ලු කර කර තමයි ඉන්න බලන්නේ. ඉතින් ඒක හොඳ නැතුව ගියාම වෙන්නේ අපිට අතින් නිකම්ම සැහැල්ලුවෙන් තල්ලු කරන්න පුළුවන් වෙන එක. ඉතින් මේ ඔන්න දැන් මම එක පැත්තක් ගැලෙව්වා. මේ අනිත් පැත්ත මම මේකට අඩයක් හිර කරලා තියෙන දොර පාත් වෙන්න නැතුව යන්න. මේ තියෙන අනිත් එක. දැන් මේ විදිහට තල්ලු කරලා බලන්න. බලපුවම අපිට අතට දැනෙනවා කොයි එකද මේ වැඩිපුර තදට තියෙන කියලා. එතකොට තදට තියෙනවා කියන එක හොඳ එක. ඒ කියන්නේ හොඳම නෙමෙයි වෙන්න පුළුවන්. මොකද යම් කිසි මට්ටමකට දුරට මට්ටමක් ඇවිල්ලා ඇති. හැබැයි අපි දෙකම දානවට වඩා අපිට වියදම අඩුවෙන් අපේ වැඩේ කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේක. හරි. දැන් මට දැනෙන විදිහට මේ දැම්මම තල්ලු කරන එක බුරුල් ගතිය වැඩි. අනිත් එක ඊට වඩා තදට තියෙනවා. ඒක නිසා මම මාරු කරන්න බලාපොරොත්තු වෙන්නේ අද එක සොකට් සෝබර් එකයි. ඉතින් එතකොට අපේ වියදමෙන් 150ක්ම අඩු වෙනවා. මොකද මේ ඩිකි දොරක් කියන එක හැම තිස්සෙම ඇරලා තියෙන එකක් නෙමෙයිනේ. ඉතින් මේ අපි කලාතුරකින් අවශ්‍යතාවයකට ඉන්නේ ඒ ආරින වෙලාවට තමයි මේ ගැටලුව තියෙන්නේ. හරි, මේ දාන්නේ මම දාන එක. මේක දාලා නම් දැන් ටිකක් දවස් එකකින් මට හරියටම ගාන මතක නැහැ. ඔයාලට මේ වීඩියෝ එකේ මෙතන බැජ් එකේ ගහලා තියෙනවා මට මතක විදිහට 1000 ගණක් වගේ වෙන්න ඕන. මේ උනේ. ඉතින් මේක මේ ඔරිජිනල් එකක්. ඉතින් ඉච්චර ලොකු ගානක් නෙමෙයි නිසා මම මේක ගෙනත් දැම්මා. ඉතින් අර දෙකම දාගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් දෙකම දැම්මම ටික කාලයක් යද්දී ආයෙත් දෙකම සවුත් වෙනවා ඔය වගේ. බොහෝ වෙලාවට එකක් තමයි වැඩිපුර සවුත් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ওই වැඩේ කරන්නේ. දැන් මේ තියෙන්නේ අලුත් එකේ. අපි එතකොට දැන් අපිට අර ලොක් මේ දෙපැත්තේ තියෙන අඬු ඒවා අවශ්‍ය වෙන්නේ නැහැනේ. මොකද ඒ පාරණ එකේ තියෙනව ටික හොඳට තියෙනවනේ. ඒකේ හොඳ නැත්තම් හොයාගත්ත හැකි. ඒකේ අර අපි මේතන මේ හසවි කරන බෝලේ මම ඉදිරියට පෙන්නන්න. ආන්ගේ බෝලේ ගෙවිලා කැපිලා කැඩිලා වගේ තියෙනවා නම් ඒක හොඳ නැහැ. එතකොට අපිට මේ බ්‍රැකට් එකම දාන්න වෙනවා. එන වලින් ගලවලා. එහෙම නැත්තම් අපිට පුළුවන් මේ තියෙන බ්‍රැකට් වලටම මේ දෙක දාගන්න. මේ තියෙන්නේ මම ඔයාලට තවත් පැහැදිලිව පෙන්නනවා. හරි, ඊට පස්සේ අපි දැන් මේකෙත් අර වගේ ලොක් එක ගලව ගන්න ඕන. මේ පන්න ගන්න හරි ලේසි. ඒක ඇත්තට ලොකු අමාරු වැඩක් නෙමෙයි මේ තියෙන්නේ. එතන පොඩි කට්ටයක් වගේ තියෙනවා ප්ලාස්ටික් එකේ. එතනට නියන තියලා උස්සපු ගමන් අර තහඩු ලොක් එක ඉස්සෙනවා. එතකොට ඉබේටම ගැලවෙනවා මේ අර බෝලෙන් පයින්නවා. නිකන් බෝලයක් වගේ එකනේ ලොක් කරලා තියෙන්නේ. එහෙම තමයි ඒක තියෙන්නේ. හරි සරලව මේ වැඩේ ගන්න. මේක ගෙදරදී කරගන්න පුළුවන් වැඩක්. ඉතින් ඕවට මේක දොර පාත් වෙනවා කියලා ගෑරේජ් එකට උස්සන් යන්න ඕනේ නැහැ. මම ගොඩක් වෙලාවට කියනවා පුළුවන් තරම් Taman දන්න දේ කරගන්න. දන්නේ නැති දේක් තියෙනවනේ ඉගෙන ගන්න. මොකද ඒක වටිනවා. මේ ඉතින් ඒක නිසා මේ තව දෙයක් තමයි යාළුවනේ මේ ඉගෙන ගන්න කියපුවාම මට කතා කරලා ඉවරලා හදන විදිහ නම් අහන්න එපා. මම හැමදාමත් කියනවා වීඩියෝ වලදී. මොකද මේ එහෙම කරන්න බෑ යම් කිසි දැනුමක් නැති කෙනෙකුට. මම මේ පෙන්නන්නේ බලන්නකො මේකෙත් මේ ග්‍රීස් චූට්ටක් තියෙනවා ගාලා මේ ආලුතෙන් ආපු එකේ. හැබැයි අපි දාද්දි එහෙම නෙමෙයි. හොඳ පැහැදිලි හොඳට ග්‍රීස් ටිකක් දැනෙන්න ගන්න. මොකද එතකොට ඔතන ඔය ප්ලාස්ටික් කෑල්ලවත් යකඩ බෝලෙවත් ගෙවෙන්නේ නැහැ. දැන් මේකේ යකඩ බෝල හොඳට තියෙනවා. ඒක නිසා තමයි මම මේ තියෙන බ්‍රැකට් වලටම දාන්නේ. ඒක අපිට යන වලින් ගලවගෙන දඟලන්න ඕනේ නැහැනේ. අනිත් එක මේ තියෙන බ්‍රැකට් ඔරිජිනල් බ්‍රැකට්. ඉතින් කොහොම කරත් ඔය කඩෙන් ගන්න ඒවා ඔරිජිනල් කිව්වට ඔරිජිනල් බ්‍රැකට් එකක් තරම් පාවිච්චි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි, ඔය විදිහට අහපවර බෝලට දාලා තහඩු පටිය අහපව තල්ලු කරලා තියෙන ලොක් එක. ඒකට නිකම්ම ලොක් වෙනවා. හරි ලේසි. මේ තියෙන අනිත් පැත්ත. මේ පැත්තේ තාය අර විදිහට ලොක් එක කොට ගෙලියට ඇදලා
අතන්ට තියලා ඉවර වෙලා මේ බෝලෙට දාලා ලොක් කරගන්න තියෙන්නේ. මේ ඔක ඇත්තට අමාරු වැඩක් නෙමෙයි. ගෙදරදී කරගන්න පුළුවන් වැඩක්. ඒකයි මේක පැහැදිලිවම පෙන්නන්නේ. ඉතින් මේ ගොඩක් අය කමෙන්ට් දානවා, මෙසේජ් දානවා. ඉතින් පුළුවන් හැමෝටම රිප්ලයි කරනවා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න අනිවාර්යයෙන්ම දවස් දෙකක් ඇතුළත හරි මම රිප්ලයි කරනවා. මේ හැමෝටම රිප්ලයි කරලා දෙනවා නොකර ඉන්නේ. ඉතින් මේ තියෙන මේ බලන්නකො දැන් ඉස්සලා ඔන්න නිකම්ම කඩා වැටුණු දොර දැන් ෂෝක් එකට උඩ යනවා. ඔයාලට පේනවද? ඉතින් මේ ඒකට අපේ වියදමින් භාගයකින් තමයි මේ වැඩේ කරගත්තේ. හරි යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝස් දාපු ගමන් ඔයාලට බලා ගන්න. බොහොම ස්තුතියි.